Hello friends, only the other play කරන්න හදන්නේ Tabu. actually මම දෙවෙනි වීඩියෝ එකේ එක වෙන කතාවක්. මේක මම කලින් ප්ලේ කරපු ගේම් එක. දැන් ටික දවස් අයිත් පාරක් ගහනවා මොකද මම මේක අවුරුදු දෙකක් විතර ඉස්සෙල්ලා ප්ලේ කරුවේ නැහැ. ඔය ඩින්ඩියන් වෙලකම් විතර ගියේ. මේ මම හරියටම ප්ලේ කරලා තියෙන්නේ පැය 27යි විනාඩි 7යි. මෙච්චර ගිය අවුරුදු දෙකේදී. දැන් අවුරුදු දෙකකට කලින් ගියා. බැලස් 203ක් ගහලා කේස් 2914යි රේට් 1891යි පීස් 141යි ඩොලර්ස් 62යි. ඉතින් මම පැය 24කට ඉතර ගහලා දිනවා. ඔයාලා හිතන්නේ මම වැඩික් කියලා වැඩික් නෙමෙයි කියලා. ඔයාලා මම වැඩික් කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒතර මම වැඩික් කියලා හිතන්නේ නැත්නම් ඒත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ මට ඕන උත්තර දාන්න උන්දා මේ මට කියන්න මම මේ නූබ්ද ප්‍රෝද නැත්නම් මේ මැදද අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඉතින් තමයි මෝටර කම්බැක් වගේ වෙන වීඩියෝ එකක් දෙන්න කියලා මම හිතුවා උබුම් ගේනවා කියලා. ඒකෝදී ඒක මම කලින් ප්ලේ කරේ නැහැ. හොඳයි මම විනාඩි 3කින් කියවන්න. දැන් ඉතින් අපි කියනවත් මම ඉගෙන පොඩ්ඩක් කියලා දෙන්න. මොකද මම හිතුවා මේක විස්තර කරන්න ගමන් ෆුල් සීරියස් එකක් ඔයාලට ගේන්න. ඉතින් මෙතනදී අපිට පුළුවන් මේ වගේ සෙට් තුනක් හදාගන්න. මම සමහර ෂොට් ගන් වලට එම් කමෙන්ට් එකේ මේ වගේ තමයි හදාගෙන තියෙන්නේ. නේ. එතකොට මම ෂොට් ගන් පහින් පාවිච්චි කරන්නේ නැහැ වැඩිය. දැන් මේකේ මේන් දියත් එහෙම අපිට ස්නයිපර් රයිෆල්ස් තියෙනවා. මේ ගන්න පුළුවන් නේ. ඒ බං පොඩ්ඩක් බලන්න ඕනේ. ආයි මට මේ ගන්ස් තියෙනවා. මෙයා ගන්නත් පුළුවන්. ඒත් මට හැකියාව නැහැ මෙයා හොඳට ප්ලේ කරන ෂොට් ගන්ස් වලින් මම හැම වෙලේම කනවා. ඒ නිසා මම ඒක ගන්න නැහැ. දැන් මම මේ තියන් ඉන්න ඉතින් මම ඒක තියන් ඉන්නවා. මෙන්න මේ මම ස්නයිපර් එක දාලා තියෙන්නේ. ඉතින් කොකා කෝලා බෝටල් එකක් ගහන්න මෙතන. ඒකේ හැකියාව වැඩි වෙනවා. අප්ඩේට් වෙන්නේ. තමයි ඔය ගන්නත් ඕනේ. ඔව් අපි මේක ගමු. ඒක එලා ගිහින් බලමු. මේ අදිට මෙන්න එක අවාසි. මෙන්න මේක දැන් මේ 6000 එකම ගන්න මම ගන්නවා. අපි ඒක පොඩ්ඩක් කලින් පස්සේ බලමු නේද? ලයිට් එක ඇත්තම ලයිට් එකෙන් ඩැමේජ් එක වැඩි වෙනවා. මේක හොඳයි හින්දා. ලිප් එක බලන්න. රේට් ඔෆ් ෆයර් නේ. අපි පොඩ්ඩක් බලමු මේ එකේ අපි ගන්න උලා. ඒක හැකියාව වැඩි කරන්න බෑ මේක හැකියාව වැඩි වෙන්නේ. සිද්දක් වැඩි වෙන්නේ නැහැ. එහෙනම් මම මේ දෙකම ඔක තියන් ඉන්නේ. ඊට පස්සේ මෙන්න මේ තුවක්කුව මේක ඉතින් කියන්නේ නැහැ මේක මොමල් රයිෆල් සින්දු නෑ නේ. මෙන්න මේක සෙකන්ඩරි එක බලන්න ඕනේ. මෙන්න මේ වගේ ගන්න පුළුවන් වුණා ගන්න බෑ. මේ ලෙජෙන්ඩරි කියලා තියෙනවා. මේකට මෙන්න මේ ඩෙසර්ට් ඊගල් එකත් බලවන්න. මේ ඩෙසර්ට් ඊගල් එකයි මේකත් අඩක් නේ. ඩෙසර්ට් ඊගල් එක හරි මේක හරි. මේක තමයි ගොඩක් වෙන්නේ. මේකත් එක්ක බලන්න. මම මේ සෙට් කරනවා. මේක ගත්තා මේ ඇක්ස් එකෙන් පස්සේ මේකට ගිහිල්ලා මේක ගන්න. මේවෙන් බලන්න එපා මොකද කිව්වේ මේකේ 202යි මේකේ 202යි. මේ ඔක්කොම එකම එකම ගන්න තමයි තියෙන්නේ. ඒ නිසා මෙතනින් එහාට වැඩි කරන්න යන්න එපා මොකද කිව්වේ කිසිම වැඩක් නෑ ඒක. එක ප්‍රමාණ තමයි අටැක් එක තියෙන්නේ. මං ගෙන්න වැඩි කරන්න යන්නේ නැහැ. මේත් මම ප්‍රොෆයිල් එක හදාගෙන තියෙන්නේ. මෙන්න මෙතන මගේ ලෙවල් එක වෙන්නවා. මම හිතන්නේ මම මේක ෆයිටර් කියලා දාන්නම්. මගේ මේ නම මම මේ වෙනස් කරගන්න ඕනේ උලා. මම මේක මේ SLS ගේමින් කියලා තියෙනවා. අයි ඉතින් ID එකෙන් කොපි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා කාටේ මාට් එක ගෝල් එකක් ප්ලේ කරන්න ඕන කියනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේ විදිහට පුළුවන්. ඉතින් මම මේ ප්‍රයිවට් බැලන්ස් වල මේක තියෙනවා බඩි හොප් වැඩක් නෑ. වයින් හොප් එක වැඩක් නෑ. මම කරේ දෙන්නේ නයිෆ් තියෙනවා. මම මේ නයිෆ් එක වලට තමයි අප්ඩේට් එකෙන් තුවක්කෝ වෙලින් නෙවෙයි. බීහෙන් මරාගෙන තියෙන්නේ. ඉතින් මස් නයිෆ්
ස්නයිප් එකෙන් වැඩේ පටන් ගන්නම්. ස්නයිප් කියලා මේක ඉන්නේ ස්නයිපර් එක නේද කරලා. ඔය ඉතින් මේක අපිට ගොඩක් කිස් ගන්න පුළුවන්. ඇත්ත මේකෙන් ගොඩක් වැඩි වෙන ලෙවල් එක. මම ගොඩක් ලෙවල් එක වැඩි කරන් දිනවා ඔක පාවිච්චි කරලා. ඉස්සර ප්ලේ කරද්දි. ඒකේ මම පැය 27 ලෙවල් 21කට ගිහින්. අනික මේක සින්දුව එහෙමත් මම ගොඩක් කම මියුසික් එකක් මේක. ඒ වගේ තියෙනවා මේක මාස වෙන්න. අනික මේ ගේම් එක දැන් අප්ඩේට් කරලා තියෙන තව. ඉස්සර මම ප්ලේ කරලාට වඩා දැන් මේ ගොඩක් අප්ඩේට් ටිකක් විතර අප්ඩේට් ලා ගොඩක්මක් නෑ ඉතින්. එන්න අපිට මේ මැප් එක තමයි තියෙන්නේ. ගොඩක් මැප් තව තියෙනවා. නයිෆ් වලට ඉන්නේ මේකයි තව දෙකක් තුනක්ද තියෙනවා. වැඩි නෑ නයිෆ් වලට. ගොඩක් බොර උදුරට යට තමයි ඉන්න ඕනේ මෙයාලා. මේ දවසේ පහර දෙන්න පුළුවන් මෙයාලට. ගහලා ගන්න පුළුවන්. මල්ලිට පෙන් ගහලා යනවා වගේ මම මුට ගහලා යනවා. මං කිව්වනේ. අපෝ මං ක්‍රීම් එක ගහලා දාන්න තියෙන්නේ. ඌ ඇඩ්ඩ ගිලිතාගෙන ඉන්නේ. මෙන්න වැඩින්නේ. එන්න. හයි. හොඳයි. ට්‍රිබල් කිල්. හයි. එන්න. හරි. හෙඩ්ෂොට් එක කළා කිල් 4. හයි. ඌත් ඉවරයි. හයි. මං කිව්ව නේද? මේ ගොඩ පවර්ෆුල් එකක් එච්චර තව තිබ්බට ඒ නිසා මම මේක වැඩි කරන්නෙම නැත්තේ. හයි. ඌත් ඉවරයි. කීස් 8යි. ටෙක්කලින් මම කොච්චර වැඩිද කියලා. හයි වන් ෂොට්. ආයුධ හැකියාවත් ඕනේ තමයි එනකොට. නෝමල් මේ හැකියාවත් ඕනේ ඉතින්. සාමාන්‍ය ගීමක් ගන්න. මරා ගන්න පුළුවන්කම දෙන්න ඕනේ ඉතින්. මුන්දේන මරා ගන්න මේ මම දන්නේ ඒකට මම ෂොට් කිව්වා. හයි. හැමෝම සාවලෙන් ගන්නේ මොකද දන්නේ නැහැ. මට ඉතින් මේ හොඳ වාණ්ඩියක් තියෙනවා. වෙන මෙතන අට ගහන්න. හයි. ඉතින් මාර මැරෙන්න මාර අමාරුවක් තියෙනවා. වාගේ මේනවා මාව. මැරෙන්න මාර අමාරුවක් තියෙනවා. ඔය ලෝකේ දැය ගන්න මිනිස්සු. මැරෙන්න මාර අමාරුවක් තියෙන්නේ. උදීනි මේ මරා ගන්න මට මරණ හද්ද විතරයි. කොහෙන්ද මරන්නේ කොහොමද මරන්නේ කොතනද මරන්නේ කියලා තේරෙන්නේ නැහැ. අහයි. මරනවා කිව්වට මේක ඇත්තටම අපි මේ ඇවිට ආදමයි මරන්නේ ඉතින් නේතාව. ඉන්න මම මේක ඇත්තටම මරනවා කියලා ඉතින් ඒකත් ඒ ආදල්ලක් තියෙන්නේ. ඒකෙන් මම හිතා ගන්න නෑ ඒක කතාවක්. අපි වෙන කතාව ගැන අමතක කළා. ඒකත් වෙනම කතාවක්. හයි. ඌ කැමැත්තෙන් මේනවා මේ මැරෙන්න. ගන්න डबल की हाय කවුලට තමයි ගහන්නේ මම ගොඩේ කොහෙද තු මැරෙනවා කියලා තව හයි කොහෙද ගුණ මන් දැන් උඩ පැන පැන මොකද මේ නොසිය කියන්නේ කියලා දන්නවනම් මට පොඩ්ඩක් ඒක කමෙන්ට් එකක් දාන්න මේ මගේ නම ඉස්සර නොසිය කියලා හිටින එක මම දාපෙ හුන්නේ නෙවෙයි ඔයාලා දැක්කම මගේ නම ඉන්නේ කියලා ඇත්තනවා දැක්ක හිමියා මේ වන්නේ මැරෙන්න මරණය හොයාගෙන යන මිනිස්සු බලන්න ඔකදී මරණය හොයාගන්න වෙයි කියලා එහෙමත් වෙනවද හෙඩ්ෂොට් හයි හයි මොඩියෝ හයි එයා බය වෙලා බයයි ඉතින් බයයි බය හොඳයි දැන් මම යට ගහනවා මම යට ගිහින් කොහෙද මුගියේ එයාලා දුවනවානේ මම දැක්කම බහි දෙනද කොහෙද හයි හයි බලමු අපි දැන් 26යි මට කීස් අරුට 6යි මට පස්සේ ඉන්න වැඩි වෙක්කනට 6 බින්දුව දින එක්කෙනෙකුත් ඉන්නවා මේ දැන් මම උඩට යනවා මොකද කරේ හයි උළුටම ගිහින් හෙඩ්ෂොට් කීයෙන් හෙඩ්ෂොට් ගහලා දෙලා තියෙනවද මම මෙතන බලාගන්න කීයෙන් හෙඩ්ෂොට් කිලිම එකන බඩට දැන් හෙඩ්ෂොට් 7 මේ බය දුවනවාද ඉපර දුවනවාද බයයිද කොච්චර වැඩිද මගේ මුදෙන් බේරෙන්න බෑ කනවා මම මගේ හෙල්ත් එක 100යි මට කිව්වා කියන්නේ ඒක ටිකට් මට ගහන්න බැරි මෙච්ච වෙලාවක නතර වෙලාම ඉන්නනේ බලන්න මොකද මේකේ ඇරි හරි සමහරවිට මට ගහන්න බැරුව දින්නේ ඇත්තටම මම තාම හෙල්ත් 100යි දින්නේ
නැත්නම් හෙල්ට් එක 100 අඩු වෙලා මට තේරෙන්නේ නැතුව. හරි. ඒ යන්න මට ගහගෙන බැලුවා. දැක්ක නේද මම කොච්චර මරනවාද කියලා. එයාලගේ ජීවිත අඳුරු කරනවා මම. අනාගතේ අඳුරු. කාටද ඕනේ අනාගතේ අඳුරු කරන්න. මෙයාගෙත් අනාගතේ අඳුරු කරනවා. හයි අනාගතේ අඳුරු කරලා ඕනේ. අනාගතේ අඳුරු කරනවා. ඊට පස්සේ තව කාගෙද මෙහෙම අනාගතේ අඳුරු කරන්නේ. අනාගතේ අඳුරු කරනු ලැබේ. මම මේ බෝඩ් එකක් ගහගෙන අනාගතේ අඳුරු කරන්න බගුනේ. දැක්ක නේද? කාට මට ගහගන්න බෑ. වැඩක් නෑ අයියා. දැන් තේරෙනා නේද මම කොහොම ලෙවල් අප් කරගන්නේ කියලා. මට වැඩ බෑ. වැඩ බැරි මිනිස්සු. මොකද ගහන්න දෙන්නේ වැඩ බැරුව. දුවන්න හොඳ නෑ මම. කපිට බැට බැරි. එන්න මට කම්මැලිත් එක්කලා. 50යි. 51යි. හයි. අයියෝ තව දෙකක් ගහන්න තිබ්බා. කමන්නේ 51ම ගහලා ඉවරයි. ගමන්නේ. මං කියේ මේ හින්නට ලෙවල් අප් වුණා. සල්ලිත් ගොඩක් හම්බ වෙන එකේ. කිල්ස් 50ක් ගිහුම. අnder මේගේ එඩිට් කරන වෙලෙ ඉවරලා. කරන් දෙන්නේ නැහැ. මම නැත්තනු කිව්වොත් ඇඩ් එකත් එක්කලා පෙන්නනවා. ඒතකොට දැනගන්න මේක ඇඩ් උත් යනවා කියලා. මේ මෙයාගේ ඊට Google Play එකට යන්නයි අර ගයි මේකයි ඉතින් හිනාසයි මට එපා වෙනවා. ඇඩ් ඇඩිත් දානවා මම. ඔයාලා එහෙම කරනවට කැමති නැත්නම් ඒක කියන්නේ. ඉතින් මං එහෙම අයින් කරන්න ඒක. ඇඩ් ඇඩි දාන එක. දැන් මං ගන් ගේම් කියන මොඩ් එක තමයි දැන් ප්ලේ කරන්න දැන් මොඩ් නෙවෙයි ඇත්තටම. ඒතකොට කාරුවෙක් ඉන්නේ මෙතන තව YouTube channel එකක් කරන් හිතාගෙන ඉන්නවා. හරි YouTube channel එකක් කරන කෙනෙක් හරි ඉන්නවා නම් ඔයාලා මේක දන්නවද දන්නේ නැහැ. මම ආයි තියෙන රෙකෝඩ් එකක් වෙනවා X රෙකෝඩ් එකේ එක. ඔයාලා ටිකක් වටිනා වේවි සමහර විට. ඕනනම් මම ඊයේ වීඩියෝ එකක් ගේන්න. අසාමාන්‍ය ගේමින් වලට තමයි මේක හදලා ඉන්නවට ඒ වගේ දෙයක් ඕනනම් කියන්නේ මම ඒ වගේ දෙයක්ත් හොයලා බලලා ගේන්න. ඒක ඕන කරන දේවල් තියෙනවා නම්. ඒත් මම ප්‍රධාන වශයෙන් මේවා හැදුවේ තේරෙනව නේද? ගේමින්. ගේමින් වලට අමතරව තමයි අනිත් දේවල්. කියන්නේ ගේමින් වලට පස්සේ. ගේමින් වලට පස්සේ තමයි අනිවාර්යයෙන්ම අනිත් දේවල් නේද මම බලන්නේ. ගේමින් අංක එක. මොකද හරි කිව්වා. හරි මම ෂොට් කිස් දැක්කනේ මගේ හැකියාව තියෙන උනේ. හැකියාව නැතුව මෙයා බෑ. තව එකක් කියන්න තියෙනවා. එක්කෙනෙක් මගේ වීඩියෝ එක බලලා දාලා තිබ්බ කමෙන්ට් එකක් මේ අඩෝ සනුක් SLS කියන්නේ මේක මොකද්ද? වීඩියෝ සයිස් එක ලොකු වැඩි කියලා. ඉතින් ඒක දාපු එක ඇත්තටම thank you කියනවා. මොකද කිව්වොත් ඒක නම් මම දැනන් හිටියේ නෑ මුලින්. ඒ අඩුපාඩු ඉතින් ඉන්න මම දැන් මේක හදලා තමයි ඒක දාන්නේ මේකේ. මගේ දැනන් හිටියේ නැති හින්දා මේක ඇඩියේ නැත්තේ. ඔයගේ දේවලුත් තියෙනවා ඉතින්. මම කිව්වට මට ෂොට් ගන් පෙන්නන්න බෑ කියලා. මේක ෂොට් ගන් නෑ තමයි. මම ෂොට් ගන් කොටසේ පෙන්නුවා. ඔයාලා ඕනද රිවයින්ඩ් කරලා බලන්න මේක ෂොට් ගන් එක. මට ෂොට් ගන් පෙන්නන්න බෑ ඒක හේතුව මෙන්න මේක. ඔන්න ඔය මට කෙලෙනවා. ෂොට් ගන් එකේ තියදී මට කෙලම තමයි. ඔය දැක්කනේ ඉතින් දැක්කනේ. කොහොම තමයි වෙන්නේ ඉතින්. මහා වදයක් ඇත්ත මේ කරුමයක්. ආමේ මං හිතන් ඉන්නේ ඊළඟ මයින්ක්‍රාෆ්ට් වීඩියෝ එකක් ගේන්න කියන්නේ එක දිගටම සීරියස් එකක් ගේන්න නෙවෙයි. අනේ ඔය සිවදී වහන ඉගෙන ගන්නත් ඔයාලට පුළුවන්. මට එක්ක නමද පුළුවන්. ඉවරයි. එයාපව් අනිත්‍ය සංකාර කියලාත් මට යට කියන්න නමද ගුණා. ඒක එච්චර හොඳ නෑ මං කියන්නේ මට වෙච්ච වැඩි. මගේ හෙල්ත් එක 11 තියෙන. ඒ දෙක මට මදි යන්නේ.
අපරාධයක් කළේ. ස්නයිපර් රයිෆල් එකකින් මට වෙඩි තියාගන්න බැරි මෙන්න මේ ඇප් එක මේ මොඩ් එක නේ මෙන්න මේකේ මැප් එක නිසා. මේ මැප් එක මම දරාවක් ඇත්තම අම්මෝ ඒකේ සරයි ඒකන මං හිතලන්නේ ඒක වෙන්නේ. හොඳයි. අර කිලිස් වගේක් උනේ අපි ඒ ගැන කතා නොකරමු. දැන් මගේ එකපාරට මොරාල් එක ඉල්ල ගියා. කොහමද බාන්නේ දැන් අපු එක? ෂොටියක් නෙමෙයි මේක. අර තමයි ෂොටිය නෑ එපා වෙලා තියෙන්නේ. මේ මොකද මම කලින් ගාදී උත්තර හොුන්නේ නෑ. හරි කමන්නේ මං කලින් හෙල්ත් එක 100 තියාගෙන මනාව මර්පේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. ඌත් මාට වෙඩි තිබ්බොත් මම ගාවිතුරු කරන්නේ නෑ. ඒක මගේ හයිතිය. ඇයි කියලා හඳම මම එහෙම තමයි කවුරකින් මට වෙඩි තිබ්බොත් මම ඒක කරන්නේ. ඒ කාටයි ඩුවල් එකක් මාත් එක්ක ප්ලේ කරන්න ඕන නම් කියන්න. මම මගේ මේ ID එක දාන්නම් මේ YouTube එකේ link එක. ඒකේ මොබයිල් කුබූම් කියලා සර්ච් කරලා මේ ලේසියෙන් දාගන්න පුළුවන් Play Store එකේ. ඉතින් මම මේකේ කුබූම් එකේ download link එක දාන්න යන්නේ. එයා කුබූම් කියලා සර්ච් කරන්න. අනේ මේකේ නම තියෙන්නේ මේ thumbnail එකේ මම නම දානවා. කොහොමද? කොයි මේ ඉෂාන් කියන්නේ? ඉෂාන් කියන්නේ අනිවාර්යෙන් ශ්‍රී ලංකාවේ. ඉෂාන් කියන නම තියෙන්නේ. පුරෝණ පුළ අහලා බලන්න ශ්‍රී ලංකන් කියලා නම එක දාන යන්නේ ඒකත් උත්තේ. මම මුලදීම මයින්ක්‍රාෆ්ට් ගන්න පටන් ගත්ත දවසේ මම එකපාරක් මතකයි මේ ඒක වීඩියෝ කතාව නිසා මම මේක කියන්නේ CWR එක මම එකපාරක් ගිහිල්ලා හූ ශ්‍රී ලංකන් කියලා මේ මැසේජ් එකක් දැම්මා. බලන්න මගේ හැකියාව. ඒක දැන් හිටියේ CWR කියන්නේ ශ්‍රී ලංකන් එකක් කියලා ඉතින්. මුල බලාසල් ඉතින් කවුද මල්ලි මේ වැඩ ගිහින් දැන් කවුද නැනේ මේ ඉෂාන් කියන එක. ඉෂාන් කාර්යම අවද එක්කනෝනේ. ඉෂානය හොයාගේ මම ඉෂානයව තමයි මරන්න ඊළඟ පාර. ආනේ. මම අදහස් ඉල්ලාස් කරගත්තා. මම මරන්න ඕනේ. one shot kill. one shot kill ඉතින් කෙලින්ම. අයියේ. මට මේ පීයත් එපා වෙනවා. බලන්නකෝ ඉතින් මට දෙලා තියෙන ආසනාව. හොරෙන් ගියොත් විතර අපිට මෙයාලා මරන්න පුළුවන්. ඉවරයි. දැක්කනේ කීපරම් මෙල්ලි මම වැඩි කරා. වැඩි මේ නෑ ඩේට්ස් 9යි. සමහරකට ඩේට්ස් 10 විතර මෙච්චා තියෙන්නේ මේ. මම වැඩින්නේ නේද? මේ නොසිය කියන්නේ මොකද්ද කියලා අනිවාර්යයෙන් මට කමෙන්ට් එකක් දාන්න. මම දන්නේ නැහැ මොකද්ද මේ නොසිය කියන්නේ කියලා. මට ඒක දැනගන්නත් ඕනේ. දැක්ක නේද මේ නයිෆ් එක ඇඩි කරන තරම් මේක වැඩි වෙන්නේ නැහැ. YouTube වල කරන්න ආසයෙන් ඉන්න YouTube එකේ thumbnail එක හදාගන්නේ කොහොමද? ඒ වගේ ඒවල ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ඒ කියන වීඩියෝ ගේනවා. අනිවාර්යෙන් ඉන්න. ඒ හොඳ දරුවෙක් එක හේතුව. අයි බලන්න මේක අප්ඩේට් වෙන මොකක් එකක් දාලා. මොනවාකට එකකින් මේක උග මන් දාන්න හරියට. සංකේතයක් දැම්මොත් මේක පන්නනවා. මේක තින්නවා. ये एक्यूरेसी के दिन है वेला नहीं एक गिजियां खाने दे बैठ नहीं वाह मुंडा ही ना अगला हरिनी गिड्डी का आवाज़ आने यार संकरण वेला हरी नहीं बनाने ये बालू मांग के कौन ताते गया इन से कैसे आते इस्तेमाल केला बैलेंस दिस पाग गहल वेला हाँ नहीं मांग केस इधर नमस्ते असू नम्या करा दे වෙන ඔයාලත් දකින්න මගේ කීස් ගන්න තවත් වැඩි වෙනවා 89 දෙන්න තියෙන්නේ. ඉතින් මම ඒක නිසා මේ ටෙක් තියෙන කීස් 1989 නේ අද මම පෙන්නනවා මේ කීස් 3000 පන්නලා. ඒක නිසා අද ටිකක් වෙලා යයි නැත්නම් මම සාමාන්‍යයෙන් පොඩි වීඩියෝස් දාන්නේ. අද ඉඳන් විනාඩි 30ක් විතර යයි. ඕලන්නේ නැහැ. අද මම වීඩියෝ එකේ පෙන්නනවා මේ කීස් 3000 පන්නනවා. මේක තින්නේ තමයි. එකක් මතක තියාගන්න මම මේකේ ප්‍රෝ නෙවෙයි. හොඳයි මම මේකේ ප්‍රෝ නෙවෙයි.
මට ඒ ගාල් කලින් කියන්න මතකුණා. එහෙනම් දැන් අච්චර මැරෙන්නේ. නැත්නම් අච්චර මැරෙන්නේ නැහැ. මම මේකේ පොනෝ. ඒ නිසා කියන්නේ මම නූබ්ද නැත්නම් මම නූබ් වලට වැද්දේ නැත්නම් ඔයාලා හිතන දේ ගැන මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මගේ කමෙන්ට් එකක් දාන්න කියලා තියෙන නැත්නම් මගේ යාළුවෝ එහෙම සමහර උන් ඉන්නා මේ WhatsApp එකේ දාන මැසේජ් එක. කමෙන්ට් කරලා කමෙන්ට් එක දාන්න කිව්වම අනේ ආගේ ගොන් අත දෙන්න එපා. මේ කීම කමෙන්ට් කරන්න. ඉතින් මම මේකේ ෂෝට් දෙක තුනක් හදන්න හිතන් ඉන්නේ. ඒ ඔක්කොම කරලා දාද්දි ඉතින් මේ ටික වෙලා යයි. තමයි මේ රෙකෝඩ් කරන ගමනේ දවසක් විතර පස්සේ ගන්න එක දාන්නේ. ෂෝට් කීපෙකුත් එක්කලම දෙන්න මට තාම එක කිල් එකක් ගන්න බැරි වුණා. මම බලන්නේ මොකක් හරි ඉන්නවද කියලා. මොකෙක් කන්නේ නැහැ. මට මේ ප්‍රශ්නේ මගේ අර හොඳ තුවක්කු නැති වුණේ මොනවද කියන එක. එන්න මේක හැකියාව වෙනු පොඩ්ඩක්. මට මේක ප්ලේ කරලා බලන්නත් බැරි වුණා. ඉතින් නෑ. හොඳ. දෙන්න මම දැන් කිසිම වැඩක් දෙන්න මම දැන් කිසිම වැඩක් නෑ කියලා. හොඳයි අපි දැන් වටේ බලමු ගිහිල්ලා. ඊපස්සේ නෙල්ලට තියනවනේ මම කිව්වා නේද මම කිව්වා ටීම් ඩෙත් මැච් බෑ කියලා. ඌේ මන් දන්නේ දැන් හරි කියන මට ටීම් ඩෙත් මැච් බෑ. ඔය දෙපැත්තේ වෙලා මාර ගන්නට මට කරන්න බෑ. මොකද කිව්වද මම එවිඩි කියන්න හොයනවා ඊට පස්සේ එක කියලා මේ කියලා යනවා. තෝපා වෙනවා ඉතින්. මහල කින්න එයාගේ වෙලාවට සංසාරේ මට එපාන්නේ එයාගේ වෙලාවට. මොනවා කරන්නේ ගොන්න මම කිව්වද එකිට වෙඩි තියෙනවා අනිත් එක පිටිපස්සෙන් යනවා. ඒතකොට ජීවිතේ කලකිරෙන්නව නෙවෙයි. ඉතින් පාර්කියේ අනේ මේ පිටිපස්සෙන් ගහන්නේ එපා වෙන්නේ එකම සාපයක් ඇත්තනේ. ඒ නෑ කමෙන්ට් කොපි යන්නේ. ඊට පස්සේ ඉන්නේ සාමාන්‍යයෙන් මම කොපිරයිට් ඔය වැඩ කරන්නේ නැහැ කියලා මම පටන් ගද්දි හිතනවා. ඔය හින්දා මම මේ මහා සාපයක් එකේ ඉන්නේ වචන පාවිච්චි කරන්න නැති ඉන්නේ කියලා වැදුවේ. පස්සේ මතක් වුණේ ඒක අහමෙන් කොපියක් නියනවා නේද කියලා. ඒකට හයි බලන්නකො ඉතින් ඔන්න ඔය තමයි පා වෙන්නේ මට. ස්නයිප් කරලා බලමු. අනේ කොහෙව වුන්නේ. හෙත් ටීම් එකද ප්ලේ කරන්නේ මම. වැඩි වෙලා දාන්න යන්නේ අපි. එතකොට වල සර්වයිවල් කියලා වෙනම මොඩ් මේකක් තියෙනවා. මම සර්වයිවල් එක අද ප්ලේ කරන්න යන්නේ. ඒක මම වෙනම ප්ලේ කරන එක. ඒක මම වෙනම වීඩියෝ එකක් ගෙනල්ලා ඒක ප්ලේ කරන්න දැන් මොකද ඒක ගොඩක් වෙලා යනවා. වේව්ස් 10ක් තියෙනවා. අපේ වේව්ස් 10 වෙනකම් වෙලා මෙයා වෙන්නේ. නෝකයි ප්‍රශ්න එක්ස්මන් කෙනෙක් කෙනා මට පායලා තියෙන තුමතාව. ඌ මට ගොඩක් ගේම් වලදී අහුවෙලා තියෙනවා. ඌ මම වදයක් ඇත්තන. ඌ කිල් කරලා ඉවරයක් නේද? යා ලැමෝම් මොකක් හරි මේකක් තමයි දාලා තියෙන්නේ. මට ඇල්ල ලෙවල් එක බලා ගන්න විදියකුත්. ඒකේ හොරි දෙන්නේ කමුද අපි? අනේ මේ ඉන්න බලන්න. කරන විකාරයෙන් නැත්තම බේනි කරගමු. ආතල් එකට ආගේ බලමු මේ වෙන පරණ ආතල් මේ රණ්ඩි කරන්නේ මේ පරණ ආතල් කිව්වනේ තමා වෙන්න ඕනේ හිටලගේ මේ කිව්වේ මේ හොඳ එකකින් පිළිගන්නවා මේක මාර බාණ්ඩය. මම සමාවිල් වෙනවා. ඒක මාර බාණ්ඩය. RPK එක අනිවාර්යෙන් මාමාලා තමයි ගන්නෙත් ඒ. හොඳයි මම හිතන්නේ අපි රතු අය අපිට කොහොමද මේ ගේම් එකේ දිනන්නේ. මේක Free Fire වලට වඩා වෙනට හොඳයි. ඒ ප්‍රශ්න උකට ගොඩ Free Fire වලට මොඩ ඇබ්බැහි වෙනවා.
අනිත් මම ගොඩක් ගහන්න නැති අනික ඩේටා කනවා මට හිතෙන විදියට. ඉතින් මට එහෙම බලින්න හේතු වෙන්නේ මේ ෆ්‍රී ෆයර් වලට. මම ෆ්‍රී ෆයර් වල වීඩියෝ එකක් ගේනවා. මම ෆ්‍රී ෆයර් පේජ් කරලා ඉන්නවා. මම එහෙම බලින්නේ ෆ්‍රී ෆයර් එක හැක්කේ කියලා. ඒක තමයි හොඳයි. ඇත්තටම මම ෆ්‍රී ෆයර් පේ කරන ඉඳලා එනට නූබ් කෙනෙක් බොටෙක් සල්ලන කිව්වද අමුඩ මට ඩා පුළුවන් මං මට ඉවර වෙන්නේ අය බලමු මම කෙස් 3000 පන්නලාද කියලා. පන්න නැත්තම් මම ලබන වීඩියෝ එකේ පන්නන්න. next සීරියස් වීඩියෝ එකේ පන්නලාද? පන්නලා 3001යි. එහෙනම් මට සුව පතන්න මම කෙස් 3000ක් ගත්තා. එහෙනම් ඉතින් අද අපි වීඩියෝ එක හමු ගන්න. දැන්ටත් ගොඩක් පරක් වෙයි. සාමාන්‍ය වීඩියෝ එකක් මෙච්චර වෙලා ගෙනියන්නේ නැහැ. එහෙනම් සුබ දවසක්. bye.